අද මම ඔයා එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ ජීවිතයේ සාර්ථකත්වය තීරණය කරන ඉතා වැදගත් සාධකයක් ගැන. ලෝකය කියන්නේ විශාල රංගභූමියක්. ඒ තුළ අපිට සෑම කාලයකදීම විවිධ චරිත රඟපාන්න සිද්ධ වෙනවා. දරුවෙක් විදිහට, ශිෂ්‍යයෙක් විදිහට, රැකියාවක නියුතු වෘත්තිකයෙක් විදිහට, ඒ වගේම නායකයෙකු විදිහට අපට ලැබෙන ඒ චරිතය මොකක් වුණත් ඒක දක්ෂ විදිහට ඉටු කරන එක තමයි අපේ වගකීම වෙන්නේ. ඉතින් ලැබෙන චරිතයට උපරිම සාධාරණය කරන්න නම් අපි කොහොමද වැඩ කරන්න ඕනේ? මුලින්ම අපි චුට්ටක් කතා කරමු කැපවීම සහ ගුණාත්මක භාවය ගැන. බොහෝ වෙලාවල් වලට මිනිස්සු පවසන්නේ තමන්ට ලැබිලා තියෙන තැන ගැන ඒ අය කිසිම තෘප්තියක් නැති බව. මට මීට වඩා හොඳ අවස්ථාවක් ලැබුණා නම් මම මීට වඩා දෙයක් කරනවා කියන දේ ගොඩාක් අය පවසනවා. නමුත් සැබෑ දක්ෂයා කියන්නේ තමන් සිටින තැන මොකක් වුණත් තමන්ට ලැබී ඇති වැඩ කොටස ලෝකේ හොඳම ආකාරයෙන් ඉටු කරන පුද්ගලයාට. ඔයාට කුඩා රැකියාවක් ලැබුණත් ඒ ඉතාමත් කැපවීමෙන් සහ නිර්මාණශීලීව කරද්දී ඒ තුළින් මතුවන ආලෝකය ලෝකයට සැඟවිය නොහැකි. ඔයා ඔයාගේ උපරිමය කරද්දී ඔයා නොදැනුවත්වම ඔයාට ඊළඟ උසස් පියවර සඳහා සුදුසුකමක් ලැබෙනවා. සුදුසු තැනට යාම සහ බාධක. අපිට ලැබෙන ඕනෑම චරිතයක් උපරිමයෙන් කරද්දී බාධක පැමිණෙන්න පුළුවන්. නමුත් නියම දක්ෂතාවය සහ අවංක කැපවීම කියන්නේ හරියට වතුර යට තියෙන රබර් පන්දුවක් වගේ. ඔයා කොච්චර යට යන්න උත්සාහ කළත්, ඔයාව යට කරන්න උත්සාහ කරත් අවස්ථාව ලැබුණු සැනින් මතු පිටට පැමිණෙනවා. ඔයා ඔයාගේ වගකීම නිසි ආකාරයට ඉටු කරනවා නම් සුදුසු තැන ඔයාව හොයාගෙන එනවා. ඒ සඳහා ඉවසීම සහ අඛණ්ඩ උත්සාහය අත්‍යවශ්‍යමයි. ලෝක ප්‍රසිද්ධ චරිත දිහා බලපුවාම අපිට පේනවා ඒ අය මුලින්ම තමන්ට ලැබුණු කුඩා අවස්ථාවලින් උපරිම ඵල ප්‍රයෝජන ලබාගෙන තියෙනවා කියලා. ඉතින් මට කියන්න තියෙන්නේ මේ දේ. ඔයාට ලැබෙන භූමිකාව මොකක් වුණත් හොඳම රංගනය බවට ඒ දේ පත් කරන්න. එතකොට ලෝකය ඔයා වගේ කරනවා. මතක තියාගන්න. ඔයා කරන කාර්යය කුඩා වුවත් ඒ විශිෂ්ට ලෙස කරද්දී ඔයා නිතින්ම සුදුසු තැනට ගමන් කරනවාමයි. ඔබේ දක්ෂතාවය සහ කැපවීම කිසිදා අපතේ යන්නේ නැහැ. එහෙනම් මාව අහන් හිටියට ඔයාට ගොඩාක් ස්තුතියි.